පින්වත්නි මේ දේශනාවට මාතෘකාව විදියට ලැබිලා තිබෙන්නේ සිත සහ සිතුවිලි නිරුද්ධ වන ආකාරයට මේ චිත්තානුපස්සනාව සම්බන්ධව දේශනාවක් කරන්න කියලයි. පින්වත්නි මේ සිත ගැන අවබෝධ කරගන්න එක තමයි මුළු බුද්ධ ශාසනයේම ඉලක්කය. ඉතින් මේ සිත ගැන අවබෝධ කළාම අපට වැටහෙනවා මේ බාහිර ලෝකයේ කිසිදු ප්‍රශ්නයක් නැති බව. සිත තුලම ගොඩ නැගෙන සිතින්ම වටිනාකම දුන්න සිතින්ම දැඩිව අල්ලගත් කම සිතේම තත්වයක් බව. ඒක බාහිර තත්වයක් නොවන බව. ඒතර ඒ බව අවබෝධ කරන්නේ සිතින්මයි. සිතින්මයි අවබෝධ කරන්නේ. ඒක හරියට පල් වෙච්ච වතුර තියෙන ලිඳක් තියනවා කියලා හිතන්න. එතකොට ඒ ලිඳ පල් වෙලා බිත්ති ජරා ජීර්ණ වෙලා අපිරිසුදුයි. එතකොට ඒ වතුර ගන්නකොට ඒක හරියට දැන් පල් වෙච්ච වතුර තියෙන බවත් ලිඳක වතුර උනන බවත් මේ පල් වෙච්ච වතුර අයින් කළොත් එහෙම නැවත පිරිසුදු වතුර උනන බවත් අපිට යම් දැනුමක් තියෙන්න ඕන. ඒක හරියට මේ සුතමය ප්‍රඥාව වගේ බණ අහලා ගොඩ නගා ගන්නවා. ඉතින් ඒක දැනුව ඒක බාහිර තත්වයක්. බාහිරින් තමයි මේ තත්ත්වය කියන්නේ සිතේ ලිඳේ වතුර තියෙනවා. ඕවා කාලයක් පල් වෙලා අපි අනුමාන කරන මෙන්න මෙච්චර විතර කාලයක්වත් මේ වතුර පල් වෙලා තියෙන්නේ නැති. මේ වතුර ටික අයින් කළොත් පිරිසුදු වතුර එනවා කියලා එළියේ කතාවක් ඇහෙනවා. ඒක හරියට මේ බණ කියා ඔයාලට දහම් දැනුම හදනවා වගේ. හරිද? බණ කියලා හාමුදුරුවෝ කියනවනේ මේ සිත කෙලෙස් වලින් දූෂණය වෙලා මේ කෙලෙස් අයින් කරගත්තාම චිත්ත පාරිශුද්ධියක් එන්නේ. ඉතින් කෙලෙස් අයින් කරගන්න බුදුරජාණන් වහන්සේ සිත ගැන මෙන්න මේ විදියට දකින්න කියලා අපිට වදාලා කී ඔය හාමුදුරුවෝ මේ දැන් කියන්නේ. එතකොට එහෙම කිව්වා කියලා මොකක්වත් වෙනවද? නෑනේ. ලොකු වෙනස්කම් ටිකක් වෙන්නේ නැහැ. දැනුමක් එනවා. ලොකු වෙනස්කම් ටිකක් වෙන්නේ නැහැ. එහෙම අහගත්තාම කවුරු හරි මිනිස්සෙක් අනේ මේ ලිඳ පිරිසුදු වේවා කී හිටියොත් පිරිසුදු වෙනවද? පිරිසුදු වෙන්නේ නැහැ. ඒ පිරිසුදු කිරීමේ කෘත්‍යයට එකතු වෙන්න ඕන. අහගත්තාම පස්සේ ඇත්තද ලිඳ බොර වෙලාද ජරා ජීර්ණ වෙලාද පල් වෙලාද වතුර? ওই වතුර අයින් කරාම පිරිසුදු වතුර එනවද? ඒතර ওই වතුර ටික අයින් කරාම එන පිරිසුදු වතුර බොන්න පුළුවන්ද? මේ පල් වෙච්ච ඒවා බොන්න බැරි වුණාට පිරිසුදු ඒවා බොන්න පුළුවන්ද? ඔව් පුළුවන්. එහෙමද? එහෙනම් අපි හැමදාම ඒ අදහස ඔළුවේ තියාගෙන කවුරු හරි කෙනෙක් ගිහින් ලිඳ ළඟට ගිහින් ලිඳ වටේට කැරකිලා අනේ මේ ලිඳ සුවපත් වේවා මේ ලිඳේ වතුර ටික පිරිසුදු වේවා කියලා ලිඳ වටේ කැරකිලා ආවට ලිඳ පිරිසුදු වෙනවද? පිරිසුදු වෙන්නේ නැහැ. අද ලංකාවේ මිනිස්සු කරන්නේ තොන්න ඔය වගේ මහා බොළඳ වැඩක්. ඒගොල්ලෝ ධර්මය අහගන්නවා, පටිච්චසමුප්පාදය අහගන්නවා, ස්කන්ධායතන ධාතු ගැන අහනවා. අහලා ලංකාවේ මිනිස්සු මොකද කරන්නේ? එක්ක පාඩම් කරගන්නවා. ඊට එක්කෝ මොකද කරන්නේ? ඕක අහලා ඉවර වුණාම අනේ නිවන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ ගිහින් ආයෙත් අර පරණ විදියටම වැඩ කරනවා. කලින් වැඩ කරාපු රටාවක් තියෙන ජීවිතේ. ඒ කලින් වැඩ කරපු රටාවට මෙයා වැඩ කරන්න පටන් ගන්නවා. එයා තුල මොකක්වත් වෙනසක් වෙලා නැහැ. වෙනසක් වෙන්නෙත් නැහැ. හරියට ලිඳේ වතුරත් බොරයි නම් බොර වතුර අයින් ජරා වෙලා පල් වෙලා නම් ඒවා නිසා බිත්තිත් නරක් වෙලා නම් බිත්ති වලත් බැඳෙනවනේ දියසෙවල් වගේ. ඊටාම අපිරිසුදු දේවල් බැඳිලා නම් කාලාන්තරයක් ඒක වෙලා නම්
ඒ පිරිසුදු වතුර අයින් කළා අපිරිසුදු වතුර අයින් කරන් පිරිසුදු වතුර එනවා ඒක ස්ථිරයි ඒකත් ස්ථිරයි නේ. මේ පිරිසුදු වතුර බොණ්ඩත් පුළුවන් නා. දැන් ඒව බොණ්ඩ බැරි වුණාට පිරිසුදු ඒව බොණ්ඩත් පුළුවන් ඒකත් ඇත්ත නම් එහම ඇත්ත කියලා හිතාගෙන ලිඳ වටේට කවුරු හරි මිනිස්සෙක් කැරකිලා එනවා වගේ එකක් තමයි ලංකාවේ ඒක අනේ ලිඳ පිරිසුදු වෙන්න ඕන කියලා හිතාන කැරකිලා එනවා වගේ එකක් තමයි බණ අහනවා අනේ නිවන අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආයෙත් එළිය ගිහින් පරණ වැඩ ටිකම කරනවා ආයෙත් ටිකමම් බණ කවුරු හරි මැරිච් එකක් හරි මොනවා හරි සිහි කරලා බණක් කියවනවා ඊට පස්සේ ඒකට සාදුකාර දෙනවා ආයෙත් ගිහින් කෙලෙස් එක්කම ඇයි හොඳයි කම්පානවා හරි ආයෙත් සුපුරුදු විදියටම ඔය පින්නතුන්ලා කෙලෙස් එක්ක ලෙන්ගතු කම්පානවා මෙන්න මේක තමයි අපිට වෙලා තියෙන දේ හරි ඔයිට වඩා අපිට මොකක්වත් නැහැ කිසිම දෙයක් නැහැ හැබැයි දැන් මේ විදිහම දෙයක් තමයි අපිට කරන්නත් තියෙන්නේ මොකද්ද ලිඳ අපිරිසුදු වෙච්ච බවත් අපිරිසුදු වතුර අයින් කරාම ලිඳ පිරිසුදු වෙන බවත් තේරුම් අරගෙන එයා ඒ පිරිසුදු කිරීමේ කෘත්‍යයට එකතු වෙන්න ඕනේ. ඒකනේ කියන්නේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන. සත්‍ය ඥාන ලිඳේ අපිරිසුදු වතුර තියනවා. ඒ අපිරිසුදු වතුර කාලයක් පල් වෙලා ඒවා අයින් කරගත්තාම පිරිසුදු වතුර එනවා. ඒ පිරිසුදු වතුර බොණ්ඩත් පුළුවන් ඔයාට. ඔයාගේ පිපාසයත් එකෙන් සංසිඳුවනවා. ඒ තමයි සත්‍ය ඥාන. ඒක ඇත්ත කතාවක්. කෘත්‍ය ඥාන කියන්නේ ඒ වෙනුවෙන් පහම් පත්තු කරන එක වෙනුවට මල් පූජා කරන එකම වෙනුව. ඕවා විතරනේ ලංකාවේ බෞද්ධයන්ට තියෙන්නේ. ඒ වෙනුවට එයා මැදිහත් වෙනවා කොහොමද? එයාම බාල්දියක් අරගෙන එයාම මේ වැඩේට තව කවුරු හරිත් එකතු කරගෙන පිරිසුදු කිරීමේ කෘත්‍යයට එයා මැදිහත් වෙනවා. කෘත්‍ය ඥාන. ඊට පස්සේ යම් දවසක යාට පිරිසුදු වතුර බොණ්ඩ ලැබෙන මට්ටමට ලිඳ සූදානම් කරගන්නවා. ඒ සූදානම් කරගත්ත කෙනා පිරිසුදු වතුර පානය කරනවා යා. ඒක තමයි කෘත ඥාන. ඔක කියන්නේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන කියන්නේ. ආද ඔය මොකක්වත් නැහැ. සත්‍ය ඥානෙ විතරයි තියෙන්නේ. එක්කෝ ඒක ඇතුලේ මොකක් හරි දෘෂ්ටියකට අහු වෙනවා. මොකද මේ හාමුදුරුවරුත් ඒවට ලස්සනට අහු කරලා තියෙනවා අපිව. ලස්සනට අහු කරලා තියෙනවා. දැන් මේ බණ කියන ගමන් මීට අහු කරලා තියෙනවා ඒකට. කියනවා මේ පොත පාඩම් කරන්න. හැම ගෙදරකම තියාගන්න. ඔවා කියනවා. එතකොට මොකද කරන්නේ? ඊට පස්සේ බුදුන් ඇඳලත් මේක කියවන්න කියනවා. එතකොට එයා මොකද කරන්නේ? අර පොත හොයනවා. ඊට පස්සේ පොත ගෙනල්ලා ඒ සජ්ජායනා කරනවා. ඒ සජ්ජායනා කරන අතර කියනවා මේක හොඳයි සෙමට. මේක එහෙමත් කියනවා සමහර පැවිද්දෝ. මේක කියලා පිළිකාව හොඳ වුණා. මේ පොත කියවල. පින්වත්නි එහෙනම් අර පිළිකාරෝහලට ওই පොත් ටික බෙදලා දුන්නම ඉවරයි ප්‍රශ්නේ. අන්න ඒ වගේ මහා මෝඩ කතා කියනකොට ඒවට මේක සම්පූර්ණයෙන්ම තමන්ගේ කෘත්‍යයක්. ඒක වඩන්න ඕනේ. සජ්ජායනා කරලාට හරි. සජ්ජායනාවත් විමුක්තායතනයක්. හැබැයි අවබෝධයෙන් ඒ සජ්ජායනා කරන එක ඇතුළේ. නිවන් දකින්න නම් ඔයාලා මොනවා හරි පාඩම් කරගන්න ඕනද කියලා ඇහුවොත් එයා පාඩමින් කරණීය මෙත්ත සූත්‍රයයි පාඩම් කරගන්න ඕන නම් නිවන් දකින්න කරණීය මෙත්ත සූත්‍රයයි ඔය ඉතිවිසෝ පාඨය වගේ බුදුන් වඳින ගාථා ටිකයි හරි. ඒතර බුදුරජාණන් වහන්සේ කමා කරගන්න වගේ ගාථා ටික විතරක් පාඩම් කරගත්තාම හොඳටම ඇති. මොකද යම් වෙලාවක පුද්ගලයෙකුට ඒකේ උදව්වක් වෙන්න පුළුවන්. ඒවයින් උදව්වක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ සිහි කරගන්න දර එතනින් පස්සේ සම්පූර්ණයෙන්ම වැඩපිළිවෙල වඩන එක මත තියෙන්නේ. සම්පූර්ණයෙන් වඩන එක මත තියෙන්නේ. ඉතින් ලංකාවේ මේ ඇත්තට මේක වැඩුවාම ප්‍රතිඵල තියෙනවා. එතකොට දැන් මේකේ ප්‍රතිඵලය මොකද්ද? දැන් මේක අවබෝධ කරන්න තියෙන්නේ සිතින්මයි. ඒතර මේ දැන් බලන්න සිතේ මාවේනික තත්වයක් තමයි යන තැන බැඳෙන එක. සිතින්මයි අபிසංස්කාර රැස් කරගන්නේ. සිතින්මයි කෙලෙස් සහගතව අඳුනගන්නේ. සිතින්මයි ලෝකේ විඳින්නේ.
සිතින්මයි ලෝකෙ විඳින්නේ. ඒකට රූපයත් බලපානවා. රූපේට ඒක නෙවෙයි නිර්වින්දනය කියලා කියන්නේ. නිර්වින්දන වෛද්‍යවරු ඉන්නේ. ඇනස්තීසියා දෙන්නේ. ඒක නිර්වින්දනය කරන්නේ ඇයි? එතකොට මේ නිර්වින්දනය කරනකොට මේ කායික වශයෙන් මෙද නාම රූප පරම්පරාවක ඇති වෙමින් නැති වෙමින් යාමක් නිති. તો රූපයත් මේකට අඤ්ඤ නාම ධර්ම රූපද නාම රූප අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙන්නේ. તો රූපේ දුර්වල කරලා යම්කිසි ආකාරයක තමන්ට වින්දනයේ වේදනාව නොවැටෙන මට්ටමට යම් කෘත්‍යයකට එකතු වෙන්න පුළුවන්. මේ කාලේ නිර්වින්දනය කරලා තියෙන ගෑස් වලින් එක ගෑස් ඔය 1800 ගණන් වල 1800 ගණන් වලත් නිර්වින්දනය කරලා තියෙනවා. ඊට පස්සේ 1900 ගණන් වල විතර මේ තවත් මේ මුල් කාලේ එක ගෑස් වර්ගයකින් දතක් ගලවලා තියෙනවා නිර්වින්දනය කරලා 1800 ගණන් වල. ඉතින් 1900 ගණන් වල ප්‍රසිද්ධියේ කරලා තියෙනවා නිර්වින්දනය කරලා. මම හිතන්නේ මේ කකුලත් කොහෙද කපලා තියෙනවා. හැබැයි ඒකෙන් පස්සේ රෝගියා මැරිලා තියෙනවා. ඒකට වෙන සංකූලතාව වෙන්නත් පුළුවන්. ඔය වගේ මේ විෂය හරි පළල් එකක් ඔය නිර්වින්දනය කියන එක. ඊට පස්සේ දැන් ඒක ගොඩාක් දියුණුයි. ක්‍රම 3කට දැන් නිර්වින්දනය කරනවා බටහිර ලෝකේ. ඒකේ තියෙනවා ජෙනරල් ඇනස්තීසියා කියලා. සම්පූර්ණයෙන්ම අර යම්කිසි ආකාරයක ගෑස් එකක් වගේ සම්පූර්ණයෙන් කය නිර්වින්දනය කරනවා. තවත් කොටසක් තියෙනවා එක පැත්තක් විතරක් නිර්වින්දනය කරනවා. ඒ කියන්නේ ප්‍රදේශයක්ම නිර්වින්දනය කරනවා. සම්පූර්ණයෙන්ම නිද්‍රාවට පත් කරන්නේ. තවත් ක්‍රමයක් තියෙනවා ඒ තැන විතරක් නිර්වින්දනය කරනවා. වේදනාව දැනෙන්නේ නැතුව යනවා. ඒතර ඒ ඔක්කොම කරන්නේ මොන වගේ පදනමක් ඇතුළේද? ඒ ඔක්කොම කරන්නේ ස්නායු පද්ධතියට යම් බලපෑම් කරලා. ස්නායු පද්ධතියට යම් බලපෑම් කරලා තමයි ඒක කරන්නේ. එතකොට මේ ස්නායු පද්ධතියට යම් බලපෑමක් කරලා මේ කායිකව යම්කිසි ආකාරයක නිර්වින්දනය කියන්නේ වේදනාව දැනෙන්නේ නැහැ කියන එක. නමුත් බුද්ධ ශාසනය බොහොම ගැඹුරු එකක් කියන්නේ. ඒතර කෙනෙක් කියන්න පුළුවන් වේදනාව දැන් මේ කතාව මම මොකටද දන්නවද කිව්වේ? කෙනෙක් මේ ඔක්කොම අහලා කියන්න පුළුවන් වේදනාව මානසික තත්ත්වයක් නෙමෙයි කියලා. කෙනෙක් කියන්න පුළුවන් එහෙම තර්ක කරන්න පුළුවන් වේදනාව මානසික තත්ත්වයක් නෙමෙයි. බලන්න අර කයට අර ස්නායු පද්ධතියට කරපු නිර්වින්දන ක්‍රියාවලිය ඇතුලේ අර වේදනාව දැනුන්නේ නැහැ නේ. වේදනාව දැනුන්නේ නැහැ නේ. දැන් ඔය ජෙනරල් ඇනස්තීසියා කියන එකට නම් සම්පූර්ණයෙන් කාය නින්දටම දානවා. ඊට පස්සේ මුඛ මාර්ගෙන් දෙන බෙහෙත් තියෙනවා. ඊට පස්සේ විවිධ විදියට බෙදෙන බෙහෙත් වලින් නින්ද තියා ගන්නවා. නමුත් දැන් කෙනෙක් කියන්න පුළුවන් දැන් ඊට පස්සේ යම් කිසි ප්‍රදේශයක් විතරක් සම්පූර්ණයෙන් ස්නායු පද්ධතියට බලපෑම් කරලා ඔය යම් කිසි ආකාරයක මේ කායිකව නිද්‍රාවක් මත තියාගන්න ක්‍රම තියෙනෝනේ. එතකොට ඒ වගේම දැන් සමහර තැන්වල වේදනාව නොවැටෙන මට්ටමට සත්කම් කරන්නේ. වේදනාව නොවැටෙන එමට යට හොඳට සිහි කල්පනාව තියෙනවා. සිහි කල්පනාව තියෙනවා. එතකොට සිහි කල්පනාව තියෙනවා නමුත් සත්කමක් කරනවා. ඒතර වේදනාව වැටෙන්නේ නැහැ නේ. නම් වේදනාව කායිකයි කියලා මේක තමයි බුද්ධ ශාසනය කියන්නේ නාම රූප ධර්ම අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙනවා. නාම සංස්කාරයන්ට ඍජුවම රූපේ බලපානවා. නාම සංස්කාරයන්ට ඍජුවම රූපේ බලපානවා. රූපේට නාම සංස්කාර බලපානවා අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙන්නේ. හරිද? එතකොට වේදනාව සම්පූර්ණයෙන් මානසිකයි. වේදනාව සම්පූර්ණයෙන් මානසික තත්ත්වය. වේදනාව භෞතිකයි වගේ බටහිර ලෝකෙ කියනවා. මොකද ඒගොල්ලන්ට ඊටාම ගැඹුරු සාක්ෂි දැන් මේ විදිහට තියෙනවනේ.
එතකොට නිර්වින්දනය සම්බන්ධ ඒගොල්ලන්ට විවිධ අදහස් තියෙනවා. ඒගොල්ලෝ එක කරනවා. නේද? දැන් මේ පිට පැත්තෙන් කොන්ද පැත්තට ඉන්ජෙක්ෂන් එකක් ගහලා මේ සම්පූර්ණයෙන් කොටසක් නිර්වින්දනය කරනවා. පහළ කොටස එහෙම එක එක ඒවා කරාම මේ ඔක්කොම හොයලා කියන්නේ හොඳද? මේ ඕක ගැන විතර පැය ගාණක් කියන්න පුළුවන්. විද්‍යා බුදුදහම ගැන නොකිය. මට ඕනනම් කියන්න පුළුවන්. ඕනනම් කියන්න පුළුවන්. හැම එකක්ම හොයලා කියන්නේ. නිර්වින්දන දිනේ එන්නේ ඔක්තෝබර් 16. ඕන හොයලා බලන්න. එතකොට මේ ඕන එක විශේෂ දැන් කෙනෙක් බටහිර ලෝකේ යන අහගෙන ඉන්නක මේ හිම්මෙන් අහුල මොන හරි කියනවා කියලා හිතන්න පුළුවන්. නේද? එතකොට මතක තියාගන්න පින්වත්නි මේ ඔක්කොම කියලා මේ සාක්ෂි ඔක්කොම එකතු කරලා බටහිර ලෝකේ අපිට කියන දෙයක් තමයි මේ වේදනාව මානසික තත්ත්වයක් නෙමෙයි. වේදනාව භෞතිකයි කියලා කියන්න පුළුවන්. අපි ওই පදනම තේරුම් කරන්න තමයි අපි ওই නාම රූප අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපීම ගැන අපි ගොඩක් බණ කියලා තියෙනවා. ඒවට ටිකක් අහලා බලන්න. එතකොට අපිට තේරෙනවා වේදනාව සම්පූර්ණයෙන් මානසිකයි. වේදනාව මානසික තත්ත්වයක්. ඒක නාම සංස්කාරයක් විදිහට තමයි අපි කියන්නේ. වේදනාව කියන එක නාම සංස්කාරයක්. වේදනාව නාම සංස්කාරයක්. ඒකනි වේදනා රූපය එක පැත්තකට දාලා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය. ඒවා නාම. එතකොට දැන් මේ අපි කරන දෙයක් තමයි පින්වත්නි අපේ ජීවිතයේ ඇතුලේ අපි දැන් මේ සමහර ඒවා අපි කරද්දී කරන දෙයක් තමයි දැන් අපිට වෙන දේ තමයි අපි හිතන විදිහක් වැඩ කරන විදිහක් කතා කරන විදිහක් තියෙනවා. හිතන කියන කරන කමක් තියෙනවා. ඒ හිතන කියන කරන දේ අපි හිතන දේ කියලා ගමුකෝ. හිතන දේ වේදනාවට අයිති කියලා බැලුවාම තමයි කර්ම රැස් වෙන්නේ. ආයෙ ගෙදර ගිහින් අහලා බලනවා මේ කියන එක. අපි සාමාන්‍යයෙන් ලෝකේ අත්දකිනවා. මොනවද ලෝකේ අත්දකින්නේ? රූප අත්දකිනවා, ශබ්ද අත්දකිනවා, ගන්ධ සුවඳ අත්දකිනවා, රස පහස අත්දකිනවා. අරමුණු අත්දකිනවා. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා අත්දකිනවා. එහෙම අත්දකින්නකොට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියනවා අපි අත්දකිනවා. අත්දකින්නකොට ඒවා අරමුණු කරගෙන අපිට එක ඒවා හිතෙනවා. අපිට හිතෙනවා ඒවා අරමුණු කර. ඒ හිතන කම අපිට හිතෙන කමක් තියෙනවනේ. ඒ හිතෙන කම වේදනාවට අයිති. මේ වේදනාව එතකොට අපි සාමාන්‍යයෙන් අවිද්‍යාසහගතව හිතන්නේ හිතන දේ මේ වේදනාව උපද්දවන්න බලපෑවා කියලා බැලුවොත් අන්න එතකොට කර්ම රැස් වෙනවා. එච්චරයි. අපිට හිතෙන දෙයක් තියෙනවා. අපිට අවිද්‍යාසහගතව හිතෙන දේ වේදනාවට අයිති කියලා බැලුවොත් එතන කර්ම රැස් වෙනවා පින්වත්නි. එතකොට මෙන්න මේකට තමයි අනාගත භවය කියන්නේ. දැන් බුද්ධ ශාසනයේ මේ සිත සහ සිතුවිලි සිතේ ස්වභාවය තේරුම් කරන්නේ වේදනාව ඇති වෙලා නැති වෙලා යනවා. වේදනාව ඔයා හිතන තත්ත්වයට අයිති නෑ. අපි හිතන්නේ කොහොමත් අවිද්‍යාවසහගතවනේ. අපි හිතන්නේ කොහොමත් අවිද්‍යාවසහගතව. එතකොට අපි හිතන අවිද්‍යාවසහගතව හිතන නිසයි වාට ඔහොම හිතෙන්නේ. වේදනාව කියන්නේ මානසික තත්ත්වය. මානසික තත්ත්වයක එක හිත තුළ ඇති වෙලා නැති වෙලා යනවා. ඒක නාම සංස්කාරයක්. ඒක ඔයා හිතන විදිහේ තත්ත්වයක් නෙමෙයි. ඔයාට වේදනාව ඇති වෙන්න අරමුණු බලපෑවක් තමයි. අරමුණු බලපෑවට බලපෑව වේදනාවට. එතකොට ඔයා තුළ වේදනාව උපදින්න අරමුණු බලපෑවට ඔයා හිතනවා මට මේ ඔයාට හිතෙන මට්ටමක් තියෙනවා. ඒක හිතෙන මට්ටම ඥාන සංප්‍රයුක්ත නැහැ අවිද්‍යාවෙන්. අපි කොහොමද ඉපදිලා ඉන්නේ? ඒ නිසා අපිට කොහොමද මම ආයෙනෙන් තමයි හිතෙන්නේ. ඔයාට හිතෙන දේ වේදනාවට ආйти. අපිට හිතෙන අරමුණු ටික ඇසුරෙන්නේ අපිට හිතෙනකම එන්නේ. ඒ හිතෙනකම වේදනාවට ආйти කියලා බැලුවොත් අන්න භවය. එහෙම බලනකම් විතරයි උපදින්නේ. එතකොට දැන් මේ සිත සහ සිතුවිලි ගැන මේවා ඔක්කොම වේදනාව කියන්නේ නාම ධර්මයක ඇති වෙලා නැති වෙලා යනවා. ඒක ඇති වෙලා නැති වෙලා යනවා කියලා බලපු ගමන්ම රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය කියලා වේදනාව තුළ ඇති වෙන යම් කිසි ව්‍යාකූලත්වයක් තියෙනවා. ඒක එන්නේ නැහැ.
වේදනාව තුළ ඇති වෙන්නේ රාගානුසයයි, පටිඝානුසයයි, අවිජ්ජානුසයයි. කොහොමද? සැප වේදනා උපදිනකොට රාගානුසය මෝරනවා. දුක් වේදනා උපදිනකොට පටිඝානුසය මෝරනවා. දුක දැනෙනකොට ඇතුලේ පටිඝය කියලා කෙලෙසයක් මෝරනවා. සැප දුක් රහිත විඳීම් තියෙන එතකොට අවිජ්ජානුසය මෝරනවා. අවිජ්ජානුසය මෝරනවා. එතකොට රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය තමයි අපි මොන සැප වේදනාව වින්දත්, මොන දුක් වේදනාව වින්දත්, මොන දුක්ඛම මේ එනම් මේ පෘථග්ජන මට්ටමේදී කෙලෙස් මූලික தත්ත්වයට අනුබලයක් නොලැබෙන තැනක් නැහැ. ඒකයි බුද්ධ ශාසනය හැම වෙලාවෙම කියන්නේ පින්වත් මහණෙනි ඔයගොල්ලෝ ඉන්නේ භවයේ කියලා. ඒතර භවයේ ඉන්නවා කියනකොට අපිට හිතෙන ඔව් දැන් අපි ඉපදිලා ඉන්නේ ඒකයි ඔය භවයේ ඉන්නවා කියන්නේ. නෑ පින්වත්නි, හැම වෙලාවකම හිතෙන කියන කරන දෙයක් අපි තුල තියෙනවා. ඒක වේදනාවට අයිති. වේදනාවට අයිති කියලා මේ පින්වත්නි පේනකම තුල, ඇහෙනකම තුල, දැනෙනකම තුල, හිතෙනකම තුල ඔයාලා තුල හටගන්න නාම සංස්කාරයක් වේදනාව. ඒ වේදනාවට මේ බාහිර ලෝකේ වග කියන්න ඕන වගේ අපිට හිතෙන්නේ. අපිට කොහොමත් හිතෙන්නේ ඒ විදියට. ඒ හිතෙන එක මේ වේදනාව ඉපැද්දුවා නේද කියලා, මේ වේදනාවට අයිති නේද එළිය රූපය කියලා එළිය ලෝකේ ගැට ගහ ගන්නවා. එළිය. ඒතර බුද්ධ ශාසනයේ මේ සිත සහ සිතුවිලි ගැන කියලා සිතේනේ වේදනාව හටගන්නේ. අර සම්පූර්ණයෙන් භෞතිකයි වගේ අර ඔය කියපු දැන් සාමාන්‍ය ලෝකේ කය ගැන දාන්න දැන් උදාහරණයක් විදිහට අපි දැන් කතා කරපු නිර්වින්දනය වගේ තත්ත්වයන් ඔස්සේ විමසා බලනකොට කෙනෙකුට හිතෙනවා නේ භෞතිකයි. ඒක මේක නෑ භෞතික නැහැ. එතකොට ඒ தත්ත්වය බුද්ධ ශාසනය ලියන්නේ කොහොමද? මේ නාම රූප අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපීමක් තියෙන්නේ. හරිද? ඊට පස්සේ නාම රූප අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙනකොට ඒ නාම සංස්කාර ටික පදනම් කරගෙන නැවත නැවත රූපේ හට ගන්නවා. රූපේ නාම සංස්කාර වලට ප්‍රත්‍යයයි, නාම රූප වලට ප්‍රත්‍යයයි. ඒතකොට මේ නාම රූපයන් නිසා නැවත නැවත රූපය සමුදේ වෙනවා. ඒකට අපි කියන්නේ චිත්තජ රූපය කියලා. නාම රූප අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ ඇහැ කියන එක මේක රූපයනේ, මේ ඇහැ කියන එක. මේක මේ පින්වත්නි රූප සංචේතන, රූපේ නිසා හටගන්න සිතුවිලි වලට බලපානවා. සිතුවිලි වලට බලපානවා. මේ ඇහැ ඒකට උදව් වෙලා, ඇහැ ඒකට උපකාරාර්ථයෙන් අනුග්‍රහයක් වෙලා මේ අල්ලන්න පුළුවන් ඇහැ මෙහෙම වැහුවා මට පේන්නේ නැහැ නේ ඔයගොල්ලන්ව. ඒ කියන්නේ මේ පේන ඇහැ උදව් කරලා අන්න රූපය මොනවටද උදව් කරලා තියෙන්නේ? වේදනා, සංඥා, චේතනා. දැන් මේ රූප පේනුණාට මා තුල සංජානනේ නැත්තම් මෙතන පිරිසක් ඉන්නවා, ස්ත්‍රීන් ඉන්නවා, පුරුෂයෝ ඉන්නවා කියලා මට අඳුන ගන්න බෑ. මං හිතින් අඳුන ගන්නවා. මේ අය බෞද්ධ, මේ අය හොඳට සුදු ඇඳගෙන ඇවිල්ලා තිනවා. මෙහෙම මට සංඥා පහළ වෙනවා. හිතේ පහළ වේ. එතකොට මේ සංඥාව පදනම් කරගෙන මා තුල ඒ වේදනා සම්පූර්ණ මා තුල හට ගන්න වේදනා, සංඥා, චේතනා පදනම් කරගෙන නැවත නැවත මා තුල ඒ වෙලාවෙම රූපස්කන්ධයක් හට ගන්නවා. ඒකට අපි කියන්නේ චිත්තජ රූපය කියලා. චිත්තජ රූපේ. ඒක තමයි ඒක මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ නොවෙන්න පුළුවන්. හිටි ගමන් ඒක ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ. දැන් උදාහරණයක් විදිහට දකින්නකොට එකපාරම මා තුල දැක්ම පදනම් කරගෙන සිතුවිල්ලක් ජනිත වෙනවා, දෝමනස්සේ ඇසුරු කරගෙන. එතකොට මා තුල බැලුව බැලමටම වෙනස් වෙනවා. මට කේන්ති ගිය බව එකපාර කියන්න පුළුවන්. හරි. එකපාර කියන්න පුළුවන්. ඒ බැලුව බැලමටම වෙනස්. ආයා වෙන බැල. අපි කියන්නේ මම මෙහෙම කියද්දී යාගේ මූණ ඇඹුල් වෙලා ගියා. කීකි කියන්නේ? ඇයි? ඒ නාම සංස්කාර ටික නිසා පින්වත්නි රූපේ ඉපදිලා ඒ වෙලාවෙම. ඒ සමහර ඒවා වුණ ගමන් එකපාරම හෘද ස්පන්දනය වැඩි වෙනවා. රූපේ වෙනස් වෙලා ඒ වෙලාවෙම ඒ නාම සංස්කාර ටික නිසා. සමහර ඒවා ආපු ගමන් දහඩිය දාන්න ගන්නවා. එකපාරම බය වෙනවා හිටි ගමන්. ඒ බය වෙනකොට බය කියන එක සිතේ හටගන්න නාම සංස්කාරයක්. හැබැයි යාගේ හෘද ස්පන්දනය බලන්නකො වැඩි. එහෙනම් මේ පින්වත්නි ඒක එතකොට බය වීම පිණිස එක්ක අහපු දෙයක් එක්ක දැක්ක දෙයක් බලපාලා තියෙන. එතකොට අහන්න දකින්න මේ ඇහැ කන උදව් වෙනවා. රූපය. ඒක නිසා යා අඳුන ගන්නවා සංඥා අඳුන ගන්නකොට යාට බයත ඇති ගැන්ම ඇති වෙන ඔන්න සිතේ නාම ධර්ම. මේ නාම රූප ටික නිසා නැවත රූපස්කන්ධය හට ගන්නවා. ඒක සමහර ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ නැහැ. දැන් අපිට එකපාරක ඒකනේ දැන් සමහරලාවට සමහර හැඟීම් උද්දීපනයේ වෙනකොට රෝමෝද්ගමණය වෙනවා ඇඟේ. මේ සමහර මිනිස්සු කියන්නේ මේ බලන්නකො මගේ ඇඟේ හිරි කඩු පිපුණා. මේ බලන්න කියලා කියනවා. ඒ වෙලාවම රූපේ හට ගන්නවා.
එතකොට ඒ රූපයට අපි මොකද්ද කියන්නේ? ඒකට කියන්නේ චිත්තජ රූපය කියලා. එතන මේකෙත් තා ගැඹුරු දෙයක් බුදුරජාණන්සේ ලියලා තියෙනවා. නමුත් බටහිර ලෝකෙට මේ සිත, සිතුවිලි, නාම සංස්කාර, විඥාණය, වේදනාව, සංජානනය, මේ විතක්ක ਵਿਚාර මේවා මොකක්වත් ඒගොල්ලොන්ට අදහසක් නැහැ. ඒ නිසා තමයි ඒගොල්ලන්ට භෞතිකවාදීන් කියන්නේ. භෞතිකව ලෝකේ විඥානවාදීන් සහ භෞතිකවාදීන් කියලා දෙගොල්ලක් ඉන්නවනේ. කියන්නේ භෞතිකවාදීන් කියන්නේ භෞතිකත්වය තමයි ප්‍රාමාණික සාධකයේ විදියට ගන්න. එතකොට දැන් හොඳට බලන්න. නමුත් බුද්ධ ශාසනය මේ කියන්න උත්සාහ කරන්නේ මොකද්ද? බුද්ධ ශාසන කියන්න උත්සාහ කරන්නේ මේ සිත තුළ හටගන්න නාම සංස්කාර ඇති වෙලා නැති වෙලා. ඒක රූපේ උදව් කරන, මේ හැ උදව් කරනවා. කන මේ විදියට තිබ්බාම තමයි ඇහෙන්නේ. මේ කන මේ විදියට තියෙන්න ඕන ඇහෙන්න. නාසය මේ විදියට තිබ්බාම ගඳ සුවඳ දැනෙන්නේ. දිව මේ විදියට තියෙන්න ඕනේ. එතකොට තමයි රස දැනෙන්නේ. එතකොට ඒක ඇතුලේ අපිට වේදනාව හටගන්නකොට හිතේ ඒ අපි තුල මේ භවය අනාගතය උපදින්න පුළුවන් මට්ටමේ ඉන්නේ. අපිට මේ වේදනාව හිතේ හටගන්නකොට මේ වේදනාවට ආйти බාහිර අරමුණු තියනවා කියලා යථාර්ථයෙන් තමයි, දෘෂ්ටියාර්ථයෙන්, සාස්වතාර්ථයෙන් තමයි ඔකට උපදිය කියලා අපි කියන්නේ. ඒකෙන් තමයි අපි ලෝකේ පිළිගන්නේ. අන්නේ පිළිගැනීම විතරයි අනාගත භවය හදන්නේ. ඒ පිළිගැනීම තියෙනකන් භවය හැදෙනවා. දැන් හිතන්නකෝ මෙහෙම පින්වත් ඔයාලගේ අත කැපෙනවා කියලා හිතන්නකෝ. දැන් මේ ඇඟිල්ලක් පොඩ්ඩක් කැපෙනවා කියලා හිතන්න පිහියකට උයද්දි හරි. එතකොට දැන් ඔන්න මේ ඇඟිල්ල පොඩ්ඩක් කැපෙනවා උයද්දි. මේ කොළ කප එළවලු ටික කපනකොට ඔන්න ඇඟිල්ල කැපිලා යනවා. එතකොට ඇඟිල්ල කැපුණු ගමන්ම පින්වත්නි ඕගොල්ලන්ට ඒ ඇඟිල්ල කැපුණු පිහිය විඳින්න බෑ. මේ ඇඟිල්ල කැපුණු සවිඥානික කයමයි විඳින්න වෙන්නේ. එතකොට පිහිය කරලා තියෙන්නේ මොකද්ද? පිහිය කරලා තියෙන්නේ පින්වත්නි මේ කාය සම්පස්සය නිසා වේදනාව උපද්දවලා එතනින් පිහිය කෘත්‍යය ඉවරයි. එතනින් එහාට පිහිය උඩු දුවන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ ආම්බෙන් එළවලු කප ඉදී ඔන්න ඇඟිල්ල කැපෙනවා. ටිකක් බරපතල විදිහට කැපිලා යනවා කියලා අපි හිතමු. එහෙම කැපිලා ගියාට පස්සේ පිහියේ කෘත්‍යය කොතනද දෙන්නේ? පිහිය උපරිම ධාරිතාවය තමයි කාය සම්පස්සේ නිසා උපන් දුක් වේදනාව උපදිනකන් විතරයි පිහිය කෘත්‍යය තියෙන්නේ. එතනින් එහාට පිහියට මොකක්වත් කරන්න බෑ. හැබැයි දැන් කෙනෙකුට කියන්නේ පිහිය කරලා තියෙන්නේ කාය සම්පස්සේ උපන් වේදනාව උපද්දවලා පිහියේ අවකාශේ පිහියෙන් විසින් කෙරිච්ච දෙයක් ඉවර වෙලයි තියෙන්නේ. දැන් කාට හරි පිහිය විඳින්න බෑ දැන්. හැබැයි පිහියෙන් කැපිච්ච සවිඥානික කයමයි විඳින්න වෙන්නේ. සවිඥානික කයමයි විඳින්න වෙන්නේ. දැන් පටිච්ච සමුප්පන්නව සිද්ධ වෙච්ච සංසිද්ධිය මොකද්ද? පටිච්ච සමුප්පන්නව වෙච්ච දැන් හරි ගැඹුරුයි ඇත්තටම. පටිච්ච සමුප්පන්න වෙච්ච දේ තමයි කාය සම්පස්සෙන් උපන් දුක් වේදනාවක් ඉපදිලා. එච්චරයි. කාය සම්පස්සේ මත දුක් වේදනාවක් හිතේ හටගෙන. එතකොට ඒක මේ මැරිච්ච මිනිහෙක්ගේ අතක් කැපුණා කියලා මොකක්වත් වෙන්නේ නැහැ. ඇයි? යාට කාය සම්පස්සේ නැහැනේ. නෑ කාය තියෙනවනේ. කෙනෙක් කියන්න පුළුවන්. නෑ කාය තිබ්බට කාය සම්පස්සේ කියන්නේ මොකද්ද? මොකද්ද කාය සම්පස්සේ කියන්නේ? ඔව් කයයි ඒ කියන්නේ කාය තියෙන්න නැතුණ පිහිය තියෙන්න නැතුණ කාය විඥානේ පහළ වෙන්න ඕන. පුළුවන් මට්ටම තියෙන්න ඕන. අන්න ඒකයි මේක මානසිකයි කියලා අපි කියන්නේ. කාය විඥානේ පහළ වෙලා නැත්තම් මලමිනියටත් රිදෙන්න ඕනේ. දැන් සමහර ආගම් තියෙනවනේ මලමිනියට රිදෙනවා කියලා. සමහර ආගම් තියෙනවා මලමිනියටත් වේදනාව දැනෙනවා කියලා පිළිගන්න. ඒගොල්ලන්ගේ මතවාද ඉච්චරයි. ඉතින් මේ වගේ ගැඹුරු එකක් කියන්නත් බෑ ඔය මිනිසුන්ට. ඕක මේ පින්වත්නි පැවිද්දුන්ටවත් මේක තේරෙන්නේ. ඒකයි බෝධි පූජා කවි විතරක් කියලා නවතින්නේ. හරිම අමාරුයි මේක. දැන් හොඳට මේ කතාවෙම තේරුම් ගන්න. දැන් පිහිය කරලා තියෙන්නේ අහම්බෙන් ඔන්න පිහියෙන් අත කැපුණා. දැන් ලේ ගලනවා. වේගෙන් ලේ ගලනවා. එතකොට දැන් කාය සම්පස්සයෙන් උපන් වේදනාවක් තමයි තියෙන්නේ. එතකොට මලමිනියට ඕක වුණාට මොකක්වත් නැහැ.
එතකොට දැන් අපි දැන් මාළු කපනකොට මාළුවා එහෙම මැරිච්ච මාළුවාට කිසි ප්‍රශ්නයක් නැහැ. කොච්චර වුණත් එහෙම ඒ මාළු අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය පදමට කපා ගන්න පුළුවන්. එතකොට ඒකට හේතුව මොකද්ද? ඒ කාය සම්පස්සය කියන සන්දර්භය නැහැ. කාය සම්පස්සය කියන එක දැන් බුද්ධ ශාසනය කියනවා පස්සපච්චය වේදනා කියලා. ස්පර්ශය කියලා එකක් තියෙනවා. ස්පර්ශය කියන්නේ කාරණා කීයක එකතුවද? ස්පර්ශය කියන්නේ කාරණා තුනක එකතුවට. පටිච්චසමුප්පාදේ හොඳට ඉගෙන ගන්න ඕන. එතකොට ලෝකෙ කිසි ප්‍රශ්නයක් නැහැ. මේක තේරෙන්නේ නැහැ ලේසියෙන්. ප්‍රඥාව තිබ්බොත් විතරයි තේරෙන්නේ. නැත්තම් මේ සමාඩ දේශනාවටත් ගරහන්න පුළුවන්. එතකොට කාය සම්පස්සේ කියන්නේ මොකද්ද? කාය සම්පස්සේ කාරණා තුනක එකතුව. ඒකට පටිච්චසමුපාද කියනවා තින්නම් සංගති පස්සෝ. තින්නම් කාරණා තුනක් එකතු වුණාම තින්නම් සංගති පස්සෝ ස්පර්ශය එනවා. එතකොට මොනවද කාරණා තුන? බාහිර හේතුවක් තියෙන්න ඕන. අභ්‍යන්තර තත්ත්වෙත් තියෙන්න ඕන. සිත තියෙන්නත් ඕන. සිත ඒකට තමයි අපි කියන්නේ විඥානය කියලා. ඒ සිත කය පැත්තෙන් පහළ වෙනකොට ඒකට කාය විඥානය කියනවා. ඇහැ පැත්තෙන් පහළ වෙනකොට චක්කු විඥානය කියනවා. ඇහෙන මට්ටමේදී ඒක පහළ වෙනකොට සෝත විඥානය. එක විඥානයයි. ඒක එක පැති වලින් පහළ වෙනවා. නිරුද්ධ වෙලා ආයෙ පහළ වෙනවා. ආයෙ නිරුද්ධ වෙලා ආයෙ පහළ වෙනවා. එච්චර වේගෙන් නිරුද්ධ වෙනවා. ඕක තමයි අවබෝධ කරන්නේ. නිරෝධය අවබෝධ කරාම නිවනටපත් වෙනවා කියන්නේ ඒකනේ. දැන් මේ මාතෘකාවෙත් තියෙන මේ නිරුද්ධ වන ආකාරය. එක විඥානයක් තියෙන එක පැති වලින් පහළ වෙනවා. විඥාන ගොඩක් ඇතුලේ නැහැ. එකයි තියෙන්නේ. ඒතර විඥානේ නැත්තම් විඥානේ බැහැර වෙලා නා බැහැර වුණාම වේදනාවක් නැහැ වැටෙන්නේ. ඇයි? ස්පර්ශයෙන් වේදනාව හටගන්නේ. පස්සපච්චය වේදනා. ඒතර කාරණා තුනක එකතු වෙන. දැන් පිහිය තිබ්බත් පින්වත්නි මේ සවිඥානික කයක්ම ඕන. විඥානේ නැත්තම් පිහියෙන් ඕන විදියට කරන්න පුළුවන්. දැන් සමහරට මල් ශාලාවක වැඩ කරන මහත්තයෙකුට ඒකේ දිගක් පළලක් නැහැ. ඔහි කපලා දානවා. වෛද්‍යවරයෙක් එහෙම කරන්නේ නැහැ. මොකද වෛද්‍යවරයා කරන්නේ සවිඥානික කය සම්බන්ධව. හැබැයි කායට ලොකු හානියක් වුණොත් විඥාණයට පවතින්නත් බෑ. ඒ කියන්නේ අධික රුධිර වහනයක් වුණාම මිනිහෙක් මැරෙන්නේ. කෙනෙක් අහන්න පුළුවන් අධික රුධිර වහනයක් වුණාම කොහොමද මිනිස්සෙක් මැරිලා යන්නේ කියලා අහන්න පුළුවන්. ඒතර මේක මහරිම ලස්සන රිද්මයක් බුද්ධ ශාසනයේ තියෙන. එතකොට දැන් ඔයගොල්ලෝ හොඳට බලන්න දැන් මෙතන වෙච්ච මේ යථාර්ථවාදී දේ මොකද්ද? කාය සම්පස්සයෙන් උපන් කාය සම්පස්සජා වේදනාවක් දෙනවා. ඒකයි යා මගේ අත කැපුණා කියලා අඬන්නේ, කෑ ගහන්නේ. කාය සම්පස්සජා වේදනාවක් තියෙනවා. කාය සම්පස්සයෙන් උපන් වේදනාවක්. එතකොට දැන් අසාමාන්‍ය දැන් මේ එයාගේ ඇඟිල්ල කැපිලා තියෙනවා. ඒකට බාහිර හේතුවක් විදියට පිහියක් තියෙනවා ඇත්ත. පිහියෙන්මයි කැපුණේ. ඒ වගේම යාට සවිඥානික කයක් තියෙනවා. දැන් පිහියේ කෘත්‍යය කොච්චර උඩු දුවනවද? පිහියට කරන්න උපරිම දේ තමයි කාය සම්පස්සජා වේදනාව උපද්දවලා පිහියේ වැඩේ ඉවරයි. පිහියට එතනින් එහාට මොකක්වත් කරන්න බෑ. දැන් පිහිය විඳින්නත් බෑ අපිට. විඳින්න පුළුවන් මේ සවිඥානික කය විතරමයි. සවිඥානික කය විතරමයි විඳින්න පුළුවන්. එතකොට මේ පිහියේ වැඩේ කොතනින්ද නැවතිලා තියෙන්නේ? කාය සම්පස්සජා වේදනාව උපද්දවල පිහියේ කෘත්‍ය ඉවරයි. එච්චරයි. පටිච්චසමුප්පන්න වෙච්ච දේ මොකද? කාය සම්පස්සජා වේදනා. එතකොට දැන් පින්වත්නි ඔය පින්නතුන්ට තමා තුළ උපද්දවපු තමා තුළ අමිහිරි දුක් වේදනාව උපද්දුයි මේ පිහියමයි කියලා පේනවනම් ඔන්න ඕකට තමයි කියන්නේ වේදනාපච්චය තණ්හා කියලා. අන්න එතකොට භවය හැදෙනවා. ඒ නිසා තමයි ඕගොල්ලන්ට කිව්වේ ඕගොල්ලන්ට හිතෙන මට්ටම වේදනාවට අයිති කියලා ගැට ගහනවා. වේදනාව විපැද්දුවේ පිහියමයි. ඔය පිහියමයි වේදනාව විපැද්දුවේ. ඊට පස්සේ පිහිය ගෙනාපු අයත් අපේනවා අපිට. මං කිව්වා ඔය වගේ පිහියක් ගේන්න එපා කියලා. මං කොහොම මං කරන වැඩවලට ඔය වගේ පිහියක් ගේන්න එපා කියලා. එතකොට මේ පිහිය ගෙනාපු මහත්යත් පේනවා. එයා තමයි මේ අවුල කරේ වගේ ගොඩාක් හේතු පේනවා. ඔන්න ඕකට තමයි මං කිව්වේ ඔයාලට හිතෙන දෙයක් තියෙනවා. ඒක වේදනාවට අයිති කියලා බාහිර ලෝකෙත් එක්ක එකට ගැට ගහනවා. එකට ගැට ගහනවා. මා තුල මේ වගේ අමිහිරි දුක් වේදනාවක් ඉපැද්දී ඔය පිහියමයි. පිහිය පේන්න ගන්නවා.
පස්සපච්චය වේදනා පේන්නේ නැතුව ස්පර්ශයෙන් හටගත්ත වේදනාවක් තියෙනවා. ස්පර්ශය කියන්නේ කයයි පහසයි කාය විඥානය තුන එකතු වීමෙන් මා තුළ හටගන්න එක. සවිඥානික කයක් තියෙන කෙනෙකුට මේ දැන් බැලුවාම පේනවා සවිඥානික කයමයි විඳින්න පුළුවන්. පිහිය විඳින්න බෑ. පිහියට ගහලා පිහිය ගෙනාපු කෙනත් එක්ක හැප්පෙන්න ඒ හැම වෙලාවකම භව කර්ම රැස් වෙනවා. ඒ හැම වෙලාවකම වෙන දේ තමයි භවය හැදෙනවා. ඇත්තටම ඔච්චරයි වෙන්නේ. ඒ හැම වෙලාවකම භවය හැදෙනවා. එතකොට භවය හැදෙන්නේ වේදනාව ඉපැද්දුවේ පිහියමයි කියලා වේදනාව ඔගොල්ලෝ තුල හටගන්න වේදනාව පදනම් කරගෙන සිත තුල සිතුවිලි ගොඩ නැගෙනවා. ඒ සිතුවිලි ටිකට සිතෙන කමක් තියෙනවා. ඒ හිතෙන කම ඇතුලේ වලට තියෙන පිහිය වග කියන්න ඕන වගේ පිහිය වේදනාව විපැද්දුවා කියලා පිහියයි වේදනාව එකට ගැට ගහ ගන්නවා. අන්නේ ගැට ගහ ගන්නකොට දැන් ඔයාලට හිතෙන දේ වේදනාවට අයිති කියලා බලපු ගමන් කර්ම රැස් වෙන්න ගන්නවා. ඊට පස්සේ ඔයාලා පිහිය ගෙනාපු කෙනා ගැන හිතනවා, පිහිය ගැන හිතනවා. මේ වගේ පිහියක් අය පාවිච්චි කරන්න හොඳ නැති බව හිතනවා. මේ පිහිය තිබ්බොත් එimhe දරුවෙක් හරි අත කපා ගන්න. ගොඩාක් ලෝකය ඇසුරු කරගෙන ලෝකයේත් ඔය කතාවට අමුණගෙන ලෝකයේත් එකට ගැට ගහගෙන පින්වත්නි කල්පනා කරන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි ලෝකෙට කෝලහලයක් තියෙන්නේ. ලෝකෙට විශාල කෝලහලයක් තියෙනවා. ඉතින් මේ කෝලහලයට ලෝකයා අහු වෙලා ඉන්නේ. හැබැයි අර පටිච්චසමුප්පාදයෙන් මේ වේදනාව ඇති වෙලා නැති වෙලා යන එකක්, ස්පර්ශයත් ඇති වෙලා නැති වෙලා යන එකක්, ඇයි ස්පර්ශය ඇති වෙලා නැති වෙන්නේ? එක විඥානයයි තියෙන්නේ. ඒක ඇහැ පැත්තෙන් පහළ වෙනකොට කන පැත්තෙන් නිරුද්ධයි. කන පැත්තෙන් පහළ වෙනකොට දිව පැත්තෙන් නිරුද්ධයි. මෙන්න මේ විදිහට නිරෝධ ධර්මයක් තියෙන්නේ. සම්පූර්ණයෙන්ම නිවි යන නිරුද්ධ වෙවි යන ධර්මතාවයක් තමයි මේ තුල ක්‍රියාත්මක වෙන්නේ කියලා මේ නිරෝධය දැක්කට පස්සේ හැම වෙලාවකම නිවි යන සිතේ ප්‍රවාහය පේන්න ගන්නවා. එතකොට යාට කවදාවත් හිතෙන්නේ අර පිහිය වග කියන්න ඕන මේකට කියලා. එයාට වැටෙන්නේ එතකොට වේදනාව එතකොට තමා තුළ හටගත්ත වේදනාව සම්බන්ධ යථාර්ථවත් වෙනකොට එයා කොහොමද දකින්නේ මේ වේදනාව කියන එක පටිච්චසමුප්පන්නව ඒක ලිහනවනේ මේ වේදනාව කියන එක කර්ම විඥානයේ පහළ වීමෙන් සිද්ධ වෙන එකක්. එතකොට මේ වගේ අමිහිරි දුක් වේදනාවක් මා තුළ උපදින්නට පෙර මා කරපු දේවල් බලපානවා කර්මය. කලින් කරපුවත් මට බලපෑම් කරනවා. ඒකයි මේක නම් මගේ පරම කර්මයක් වෙන්න ඇති නැත්තම් මට මෙහෙම වෙයිද කියලා ওই මිනිස්සු කියන්නේ ඒක ඇත්ත. පරණ කර්මයක් බලපානවා. පරණ අවිද්‍යාව බලපානවා. පරණ තෘෂ්ණාව බලපානවා. පරණ ඔගොල්ලෝ තුල ගොඩ නැගිච්ච තණ්හාවක් තියෙන්නේ. ඒක බලපානවා. ඔයාලා පෙර සංසාරේ වේදනාවට තණ්හා කරගෙන එදා වැඩ කරපු විදිය අද ඔයාලා තුල ඔය උපදින වේදනාවට බලපානවා. යම් කෙනෙක් ගිනි තිබ්බොත් එයත් ඒ ගින්නෙන්මයි පිච්චෙන්නේ. කවදා හරි. මෙහි ඉන්න පුළුවන් සනීපෙට සමහර විට. ගිනි තියන අයයි, ගිනි අවුලවන අයයි, ගිනි අවුලවන්න අනුබල දෙන අයයි ඔක්කොම ළඟදී ගින්නටමයි වැටිලා තමයි පිච්චෙන්නේ. ඒක සසරදි වෙන එකක්. ඒක ධර්මතාවයක් නිපින්නත් ඒක ධර්මතාවය කියලා නිකමුත් තේරෙනවා. හොඳට බලන්නකෝ යම් දෙයක සත්පුරුෂව අතහැරලා යමක් කළොත් ඒකට අනුරූපීව මෙහෙම ලැබෙනවා විපාකයක්. ඒකනේ සාමාන්‍ය මිනිසුන් ලෝකේ කර්මයේ පිළි නොගත්ත සමහර මිනිස්සු කියනවා හොඳ කරාම හොඳ ලැබෙයි. ඒක මම නම් අත්දකලා තියෙනවා කියලා මිනිස්සු කියනවා. යම් හොඳ දෙයක් කළොත් ඇත්ත හොඳ මේවා ලැබෙනවා. කියලා මිනිස්සු ඒ කියන්නේ මෙහි නිකම් බැලුවත් ওই රිද්මය පේනවා. ඕක සසරගතව පේන්නේ නැහැ. ඒක මවෙන් වැහිලා තියෙන මේ බුදුරජාණන් වහන්සේ තමයි මේක මතු කළේ. මේකට අපි ධර්මයේ කියන්නේ ධාතු ස්වභාවය කියලා. ධාතු ස්වභාවය. එතකොට අපි ලෝකේ නොපෙනෙන මට්ටමට අපි ප්‍රඥාව සෝලා තියන්න ඕන. ලෝකේ නොපෙනෙන මට්ටමට කියන්නේ අර මා තුළ වේදනාව විපැද්දුවේ අර පිහිය තමයි කියලා පේන්නේ නැති මට්ටමට මොක සංසිද්ධිය ධර්මයෙන් ලියා ගන්න ඕන. ගැඹුරෙන් මේ කතාව යා ලියා ගන්න ඕන. එතකොට ඒක ලිහන්න තමයි පටිච්චසමුපාද ඥානිය ඕනේ. ඒක ඇතුලේ කියනවා
අර ඉදප්පච්චේතා පටිච්චසමුපාදේ කියනවා මේ වේදනාව ඇති වෙලා නැති වෙලා යනකම් ඒක කර්මයේ බලපාලා තිනවා අවිද්‍යාව සසර ඔයා වැඩ කරපු විදිය ඔයා සංසාරي කතා කරපු විදිය දැන් ඔයාට ඊටා මිහිරි විදියට කටුක විදියට දෝෂාරෝපණය අහන්නට ඒක ඔයා දොස් කියලා සසර එයාට දැන් යන්නේ එහෙම දැක්ක ගමන් මෙහි බණින කෙනා පේන්නේ නැහැ නේ. එළිය නොපෙනෙන මට්ටමට එයා හේතුඵල වශයෙන් මේ ඵලය හේතුන්ගෙන් හැදිලා තියෙනවා. ඒක ආසන්නතම හේතුව තමයි පස්සපච්චය වේදනා. මෙබඳු ස්පර්ශයක් සිද්ධ වෙන්න කර්ම විඥානේ බල කර්ම විඥානේ කර්ම ඇසුරු කරන කවදා කරගත්තේ සසරදි කරපුවා. සංසාරේ කරපුවා. ඔන්න ඔය විදියට බලනකොට බාහිර ලෝකේ නොපෙනී තමා තුළම ගැට ගැහිච්ච අවිද්‍යාවේ කර්මේ තෘෂ්ණාවේ උපාදානේ සසර ගතිය පේන්න ගන්නවා. මේ සාංසාරික අරබුදය එයාට පේන්න ගන්නවා. හරිද? එතකොට මේ පරණ தত্ত্বය මෙයාට පේන්න ගන්නකොට කවදාවත් කනස්සල්ලටපත් වෙන්නේ නැහැ. එයාට අරබුද එනකොට පේනවා මේ තණ්හාව මෝරණ නිසා මේක වෙන්නේ කියලා. ඒතර තණ්හාව මොකද්ද කිව්වේ? තණ්හාවට නිමිත්ත පේනවා. තණ්හාවට නිමුත්ත තමයි පිහිය. තණ්හා නිමිත්ත. එතකොට තණ්හාවට නිමිත්ත මොකද්ද? අර මේ මට මා තුළ වේදනාව උපදවපු පිහිය තියෙනවා මේ එළියේ තියෙන්නේ. පිහිය විතරන්නේ මේ පිහිය ගෙනාවු මිනිහත් පේනවා. එයා ගැනත් දෝමනසයක් එනවා. ඔන්න ඔය සමස්ත වශයෙන් එළියේ මා තුළ වෙච්ච දේ පස්සපච්චය වේදනා. එතකොට ස්පර්ශය කියන්නේ කයයි පහසයි කාය විඥානය. එතකොට කාය විඥානේ කර්මය ඇසුරු කරනවා. කාය විඥානේ කර්මය ඇසුරු කරනවා. ඒ නිසා අපි තුල පහළ වෙන විඥාණයට අපි කියන්නේ කර්ම විඥානේ, කර්ම විඥානේ. ඒකට පාවිච්චි කරනවා වචන. එතකොට ඒක කවුරක් කරාපු එකක් නෙමෙයි. ඒත් මෙන්න මේ වගේ ඇතුලේ අපිට පේන්නේ නැති මහ විශාල ගැඹුරක් තියෙනවා. එතකොට අර පිහිය පේන මට්ටම කියන්නේ තණ්හා නිමිත්ත. තණ්හාවට නිමිත්ත තියෙනවා. පටිච්චසමුපාදයෙන් බලපු ගමන් තණ්හා නිමිත්ත නිරුද්ධයි. එතකොට භවය නිරුද්ධයි. භවය නිරුද්ධනම ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන් පින්වත්නි ඔක්කොම නිරුද්ධ වෙන්න ගන්නවා. ඔක්කොම නිරුද්ධ වෙන්න ගන්න. ඉතින් මේ නිරුද්ධ වෙන්න ගන්නවා නම් එයාට පුළුවන් වෙන්න ඕන මෙතන තමයි අපි බුද්ධ ශාසනය විදර්ශනාව පාවිච්චි කරන. දැන් එතන මේ විදර්ශනා නොකරනකොට භික්ෂුවකට උනත් අවුල් වෙනවා යා. දැන් මට මතකයි එකවරක් එක ආරාමයක එක ස්වාමීන් වහන්සේ නම විශාල කලබලයකටපත් වෙලා එකවරක්. මං ඇහුවා ඇයි කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේගේ මේ උණු වතුර බෝතලෙට උණු වතුර දාලා නැහැ. මේ වයසක හාමුදුරු කෙනෙක්. පැවිද්දෙනුත් අවුරුදු 50ක් විතර. එයා කලබල වෙලා මේ ආරාමේ ඉන්නයි උණු වතුර තියලා නැහැ කියලා. එතකොට ඒ උණු වතුර බෝතලේ වතුර දාලා මොකක් හරි අතපසු වීමක් වෙන්න ඇතිනේ. එහෙම වෙන්න පුළුවන් නේ. ගෙවල් වලත් එහෙමයි. ඔය ධර්මයේ නැති වුණොත් පැවිද්දෙක් වුණත් ගිහියෙක් වුණත් හරීම දුෂ්ටයි වයසට යනකොට. ධර්මයේ නැති වුණොත්. පොත්තට බලන්නකො. ඕ වයසට යන්න දුෂ්ටකම් වැඩි. නෑ ඉතින් ඔවා ටික කාලයක් යනකොට හරියයි කියලා හිතුවා හරියන්නේ නැහැ පින්වත්. හරි දුෂ්ටකම් එන්නේ. එතකොට දැන් අර ස්වාමීන් වහන්සේ විශාල ප්‍රශ්නයක් හදාගෙන මොකද්ද ප්‍රශ්නය? ඒ හාඳුරුවෝ පාවිච්චි කරන උණු වතුර බෝතලෙට ඔක්කොම ලෑස්ති කළ උණු වතුර දාලා නැහැ. උදෙන්ම බලද්දී උණු වතුර නැහැ. ඉතින් ආ ලොකුවට කැළඹිලා. ලොකු කනත්තල්ල. එතකොට දැන් පින්වත්නි උණු වතුර බෝතලේ නිසා යම් කිසි කෙනෙකුට දුක් වේදනාවක් උපදිනවා නම් තණ්හාවේ නිමිත්ත තමයි උණු වතුර බෝතලේ. උණු වතුර බෝතලේ තමයි තණ්හා නිමිත්ත. උනේ මොකද්ද? උනේ ස්පර්ශයෙන් හටගත්ත වේදනාවක් තියෙනවා. මේක දකින්නකොට, මේක ඇහෙනකොට, මේක දැනෙනකොට, මේක ගැන හිතෙනකොට, මේකේ උණු වතුර නෑ කියලා හිතෙනකොට ඒ හිතෙනකම ඇතුලේ මේ තමන් උදෙසා උණු වතුර තියලා නෑ කියලා හිතෙනකම අයිති උණු වතුර බෝතලේට. සහ උණු වතුර බෝතලේ තියපු නැති කෙනාට වතුර දාපු නැති කෙනාට කියලා බාහිර නිමිති පේනවා. කමක් නැහැ හැමදාම උණු වතුර බොනවනේ අද කමක් නැහැ එළ වතුර ටිකක් බොනවා කියලා උපේක්ෂාවක් නැහැ යාට. ආයෙ කතා කරලා කියන්න ඕන මට අමාරුයි උණු වතුර නැත්තම් පුළුවන් නම් උණු වතුර ටිකක් තියන්න. කියලා ඒ මැදහත්කම නැහැ. එහෙම කියලා එළ වතුර බොන්න ඕන කියලා නෙමෙයි මම මේ කියන්නේ. කමක් නැහැ අදට චුට්ටක් බොනවා.
අතට ටිකක් බීලා කවුරු හරි කෙනෙක් ආවම අනුකම්පාවෙන් කියනවා අනේ පුළුවන්ද උණු වතුර ටිකක් තියලා යන්න. අනුකම්පාවෙන් කියනවා. එතකොට කවදාවත් ආයෙත් වතුර තියෙන එකක් නැහැ. හොඳින් කිව්වාම. නමුත් අර මේ උණු වතුර තියාපු නැති කෙනත් පේනවා. අර පොඩි උන්නාන්සෙකුත් කෙනෙකුත් පේනවා. උණු වතුර බෝතලෙත් පේනවා. ඊයේ උණු වතුර තිබ්බ බවත් පේනවා. අද තිබ්බේ නැති බවත් පේනවා. මේ වගේ අතීත අනාගත වශයෙන් මහ විශාල මානසිකව සිතුවිලි විතර්ක පදනම් කරගෙන මහ විශාල ව්‍යාකූලත්වයකට අහු වෙලා යනවා. ආය පොඩි පහේ ව්‍යාකූලත්වයකට නෙමෙයි අහු වෙන්නේ පින්වත්නි. අනික යාට තේරෙන්නේ නැහැ සවිඥානික තමන්ගේ පැත්තේ කය තමන්ගේ පැත්තේ සිහිය තිබ්බනම් පේනවා. උණු වතුර බෝතලේ නැතුව මට ජීවත් වෙන්න බැරි බව දැනෙන්නේ. අනේ මම මේ කායික සැප බලාපොරොත්තු වෙන නිසා නේද? උණු වතුර බෝතලේ ඕන කියන එකේ පේන්නේ පින්වත්නි ඔයාලට ගමනක් යනකොට උණු වතුර බෝතලේ නැතුව යන්න බැරි නම් ඔයාලට එහෙම ඒ සියල්ල තුල පවතින්නේ ආවසානික ඉලක්කේ කායික සැප. උණු වතුර බෝතලේ අතාරින්න බැරි භික්ෂුවක් පංචස්කන්ධය අතාරින්නේ කවදාවත්. එතකොට අර උණු වතුර බෝතලේ සහ ඒ බෝතලේ උණු වතුර නොතියපු කෙනා පේන කම තමයි තණ්හා නිමිත්ත. තණ්හා නිමිත්ත. අර හිතෙනකම වේදනාවට අයිති කියලා හිතනවා. හිතනකමට අයිති බාහිර ලෝකේ වේදනාව උපද්දවනවා කියලා පේනවා. මන් මේ වගේ අවශ්‍ය මේ උණු වතුර බෝතලේ කියලා පේනවා. උණු වතුර තියපු නැති කෙනත් පේනවා. ඔන්න ඔය වගේ බාහිර ලෝකේ ව්‍යාකූලත්වයක් හැම වෙලාවකම පේන්නේ ධර්මයක් නැතිකමට පින්වත්නි. ධර්මයක් තිබ්බනම් පේන්නේ. මෙන්න මේ විදියට ස්පර්ශයෙන් වේදනාව හටගෙන ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙලා යනවා. වේදනාව නිසා හට ගන්න සංඥා තියෙනවා නම් විතර්ක තියෙනවා නම් චේතනා තියෙනවා නම් විතර්ක ਵਿਚාර තියෙනවා නම් ඔක්කොම වේදනාව නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා. මේ සිත තුළ හට ගන්න සියලු නාම සංස්කාර නිවි යන්නේවා. ඒවා අරමුණක් පාසා ඇති වෙනවා. අරමුණ නිරුද්ධ වෙනකොට ඔක්කොම නිරුද්ධ වෙලා යනවා කියලා මෙන්න මේ විදිහට සිත සහ සිතුවිලි ටික තවත් සිතකින් දකින්න පුළුවන් නම් හරියට අර වතුර ටික අයින් කරනකොට අර බොර වෙච්ච වතුර අයින් කරගෙන යනකොට එතනින්මයි පිරිසුදු වතුර එන්නේ. එතනින්මයි පිරිසුදු වතුර. පින්වත්නි මේ අවුල තියෙන හිතේමයි. සිතින්මයි අවබෝධ කරන්න තියෙන වෙන ක්‍රමයක් නැහැ. අපිරිසුදු වතුර අයින් කරනකොට එන පිරිසුදු වතුරෙන්ම තමයි ඔයාලට ලිම්බෙන්මත් හොදන්න තියෙන්නේ. ඔය ඔතනමයි පිරිසුදු වතුර. එහෙනම් පින්වත්නි මේ සිතේ අවුල සිතින්මයි විසඳන්න තියෙන්නේ. බාහිර ලෝකයක එක තැන් හොයාගෙන ගියාට වැඩක් නැහැ. මෙන්න මේ විදියට ඔයාලට මේ විදියට දැකලා මේ සිතේ ඇතිවෙන ප්‍රවාහය අනිත්‍යයි. එක මම මගේ කියලා ගන්න මොකක්වත් නැහැ. කර්මයෙන් අවිද්‍යාවෙන් තණ්හාවෙන් ඇතිවෙමින් නැතිවෙමින් යන රිද්මයක් තියෙන කියලා දැක්ක ගමන් පින්වත්නි භවය නිරුද්ධයි. භවයට අදාළ අபிසංස්කාර ඔක්කොම කඩාගෙන වැටෙන්න ගන්නවා. ඒ කඩා වැටීම ඇතුලේ තමයි ශ්‍රාවකයා නිවනටපත් වෙන්නේ. ඒ බඳු නිවීමක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව ටිකක් ස්වභාවයෙන් පොඩි ගැඹුරක් තියෙනවා. නමුත් හොඳට අහලා මේ යථාර්ථය තේරුම් ගත්තාම එළිය අවුලක් වැටෙන්නේ නැහැ. අවිද්‍යා සහගතව, තණ්හා සහගතව, උපාදාන සහගතව ඇතුලේ පැන නගින අර්බුදයක් පේන්න ගන්නවා. ඉතින් මේ අර්බුදය ඊටාම කඩිනමින් විසඳා ගැනීම පිණිස ඔය පින්නතුන්ලාට මාර්ගය පෑදේවා කියලා අපි දේශනාව නිමා කරමු.